වර්ෂ 2023 නොවැම්බර් 7 වෙනිදා බොම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඉලක්කය ලකුණු 292ක්. ලකුණු 91කට කඩුළු 7ක් බිඳ වැටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු මොහොතක එදා මුළු ලෝකයම හිතුවේ ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ඉතිහාසය අලුතෙන් ලියවේ කියලා. නමුත් ලෝක කුසලාන ඉතිහාසයේ පරාජයේ අගාධයටම ඇද වැටුණු කණ්ඩායමක් එකම එක් මිනිසෙකුගේ අදහාගත නොහැකි වික්‍රමයකින් යළි ජීවය ලැබුණු හැටි ඔබත් දකින්නට ඇති. මේ කතාව ඒ පිළිබඳවයි. ලකුණු 91කට කඩුළු 7ක් බිඳ වැටි තිබූ ඒ අසීරු මොහොතේ ක්‍රිකට් පිටියට පැමිණියේ ප්ලේන් මැක්ස්වෙල් කියන ඒ අති දැවැන්ත මහා තුන් ඉරියව් ක්‍රීඩකයා. නායක පැට් කමින්ස් සමගින් එකතු වෙලා ඒ ඉරිම දිගින් දිගටම ගොඩනගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. 4 පහරවල් 6 පහරවල් සමගින් ඔහු ක්‍රීඩා පිටිය වර්ණවත් කළා. ක්‍රිකට් ක්‍රීඩකයන් විතරක් නෙවෙයි, එදා ක්‍රිකට් නොබලපු මිනිස්සු පවා ඒ තරඟාවලිය නරඹන්නට ඇති. ඉතින් ඒ තරඟාවලියේ ටිකෙන් ටික ඔහු ලකුණු 50 සීමාව පසු කරා, ලකුණු 100 සීමාව පසු කරා. ඒ විතරක් නෙවෙයි, ලකුණු 140 සීමාවට එනකොට ඔහුගේ පාදවල මස් පිඩු පෙරලීම් නිසා දැඩි වේදනාකාරී ස්වරූපයෙන් ඔහු බිම ඇදගෙන වැටුණා. කකුල් හොල්ලන්නට බැරිම තැන ඔහු තමන්ගේ උත්සාහය අත් නොහැරියා. ඒ උත්සාහය අත් නොහැර ඔහු නැවතත් නැගී සිටියා. ඔහු තමන්ගේ එක් කකුලක් හොලවන්නේවත් නැතුව ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් අසරණ කරා. තමන්ගේ පාදයන්හි ඇති වූ ඒ වේදනාකාරී හැඟීම් ඔහු අමතක කරයි. ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ධනින් නවන්නට ඔහුට එදා හැකියාව ලැබෙනවා. ලකුණු 201ක නොදැවෙනි ඉනිමක් ක්‍රීඩා කරලා එදා ඒ තරඟාවලිය 6 පහරවල් 10ක් සමගින් ඒ වගේම 4 පහරවල් 21කින් වර්ණවත් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඒ ඉනිම ලෝක ඉතිහාසයේ නොමැකෙන අමරණීය වගේම ජීවමාන සාක්ෂියක් විතරක් නෙවෙයි, උත්සාහය අත් නොහැර ජීවිතයේ ඉදිරියට ගලාගෙන යා යුතු බවටයි මේ තරඟය ඔබට මට අපි හැමෝටම කියන්න පාඩම. ජීවිතයේ ඔබට නොඑක් විදිහේ විවිධ බාධක අභියෝග මුණ ගැසේවි. නමුත් ඒ කිසිදු අභියෝගයකට ඔබව වැටෙන්න දෙන්න එපා. එයයි මේ ප්ලේන් මැක්ස්වෙල්ගේ කතාවේ අර්ථය.